යාළුවනේ වැඩබිමේදී හෝ ගෙදරදී අපි MCB, MCCB, VFD වගේ වචන ඕනේ තරම් පාවිච්චි කරනවා. හැබැයි කවුරු හරි ඇහුවොත් මේකේ ඇත්තම තේරුම මොකක්ද? මේකෙන් මොකක්ද වෙන්නේ කියලා ගොඩක් අයට උත්තරයක් නැහැ. අද මම SL ස්කිල් මාස්ටර් එකකින් ඔයාලට ඉලෙක්ට්‍රිකල් ෆීල්ඩ් එකේ නිතරම ඇහෙන හැබැයි ගොඩක් අය හරියටම දන්නේ නැති කෙටි නම් 30ක් සහ ඒවායේ වැඩ කොටස ගැන කියලා දෙනවා. බලන්න මේ 30න් කීයක් ඔයා දැනගෙන හිටියද කියලා. පරිපත ආරක්ෂක උපකරණ, සර්කිට් ප්‍රොටෙක්ෂන්, MCB වයරින් එකේ ෂෝට් එකක් හෝ ඕවර්ලෝඩ් එකක් ආවොත් ඉබේම ඕෆ් වෙලා වයර් පිච්චෙන එක නවත්තනවා. MCCB Molded Case Circuit Breaker. MCB එකට වඩා ලොකු ධාරාවන් CIAට වැඩි පාලනය කරන්න පාවිච්චි කරන ප්‍රධාන බ්‍රේකර් එක. RCCB කෙනෙකුට කරන්ට් එක වැදුනොත් හෝ වයරින් එකේ කරන්ට් ලීක් එකක් වුණොත් ෂණිකව ට්‍රිප් වෙනවා. RCBO Residual Current Breaker with Overcurrent. මේකේ MCB සහ RCCB දෙකේම වැඩේ එකට වෙනවා. ඉඩ ඉතිරි කරන්න පාවිච්චි කරන්නේ මේකයි. SPD Surge Protective Device. අකුණු ගැහුවම හෝ හදිසියේ වෝල්ටේජ් එක වැඩි වුණොත් වටිනා බඩු ආරක්ෂා කරන්නේ මේකයි. MPCB මෝටර් පනගන්වනකොට එන ලොකු කරන්ට් එකට ඔරොත්තු දෙන මෝටර් සඳහාම හදපු බ්‍රේකර් එකක්. HRC Fuse High Rupturing Capacity Fuse. ඉතා වේගයෙන් පිච්චිලා පරිපතය විසන්ධි කරන විශේෂිත ආරක්ෂිත ෆියුස් එකක්. OLR Overload Relay මෝටරයක් රත් වුණොත් හෝ වැඩිපුර කරන්ට් එකක් ගත්තොත් ඒක හඳුනාගෙන මෝටරේ ඕෆ් කරනවා. පාලක සහ පරිවර්තක උපකරණ Control and Power VFD Variable Frequency Drive AC මෝටර්වල වේගය අඩු වැඩි කරන්න සහ කරන්ට් එක ඉතිරි කරන්න පාවිච්චි කරනවා. ATS Automatic Transfer Switch කරන්ට් එක ගියපු ගමන් ඉබේම ජෙනරේටර් එකට පවර් එක මාරු කරන ස්විචය. AVR Automatic Voltage Regulator ස්වයංක්‍රීය වෝල්ටීයතා පාලකය. අස්ථාවර වෝල්ටීයතාවන් ස්ථාවර මට්ටමක පවත්වා ගනී. UPS Uninterruptible Power Supply බාධාවකින් තොර විදුලි සැපයුම. විදුලිය විසන්ධි වූ පසුත් තාවකාලිකව විදුලිය ලබා දෙයි. DOL Starter Direct Online ශ්‍රිජු ආරම්භක පද්ධතිය. මෝටරයක් ශ්‍රිජුවම පනගැන්වීමට යොදාගනි. PLC Programmable Logic Controller වැඩසටහන් ගත කළ හැකි තර්කන පාලකය. කාර්මික යන්ත්‍රසූත්‍ර ක්‍රියාකරන ආකාරය පාලනය කරන මොලයයි. HMI Human Machine Interface යන්ත්‍රයක් පාලනය කිරීමට ඇති තිරය ඩිස්ප්ලේ හෝ පාලක පුවරුවයි. PFC Power Factor Correction බලසාධක ශෝධනය කර්මාන්ත ශාලාවල විදුලි පිරිවය අවම කිරීමට යොදාගන්නා ක්‍රමයකි. මිනුම් සහ සංවේදක Measuring and Sensors CT Current Transformer ධාරා ට්‍රාන්ස්ෆෝර්මරය විශාල ධාරාවක් මැනීමට හැකිවන පරිදි කුඩා අගයකට පරිවර්තනය කර දෙයි. PT Potential Transformerය ඉතා ඉහළ වෝල්ටීයතාවන් මැනීමට හැකිවන පරිදි අඩු කර දෙයි. RTD Resistance Temperature Detector ප්‍රතිරෝධී උෂ්ණත්ව අනාවරකය උෂ්ණත්වය මැනීමට යොදාගන්නා ඉතා නිවැරදි සංවේදකයකි. LDR Light Dependent Resistor ආලෝකය මත පදනම් වූ ප්‍රතිරෝධකය ආලෝකය අනුව ක්‍රියා කරන ස්විච සඳහා යොදාගනි. NO Normally Open සාමාන්‍ය විවෘත තත්ත්වය ස්විචය ක්‍රියාත්මක නොකරන විට විදුලිය ගලා නොයන තත්ත්වයයි. NC Normally Closed සාමාන්‍ය සම්වෘත තත්ත්වය ස්විචය ක්‍රියාත්මක නොකරන විට විදුලිය ගලා යන තත්ත්වයයි. පොදු තාක්ෂණික කරුණු General Technical SWA Steel Wire Armored වානේ කම්බිවලින් ආවරණය කළ කේබල් බාහිර හානිවලින් ආරක්ෂාවීමට මේ යොදාගනි. PVC Polyvinyl Chloride වයර්වල පරිවාරක ආවරණය සඳහා යොදාගන්නා ප්ලාස්ටික් වර්ගයකි. SWG Standard Wire Gauge සම්මත වය මිනුම
වයරයක ගණකම මැනීමට යොදාගන්නා මිම්මකි. KVA කිලෝවෝල්ට් ඇම්පිය ජෙනරේටර් සහ ට්‍රන්ස්ෆෝර්මර් වල ධාරිතාව මනින ඒකකයයි. KWH කිලෝවෝට් පැය විදුලි පරිභෝජනය මනින ඒකකයේ හෙවත් යුනිට් එකයි. HP හෝස් පව අශ්ව බල මෝටර්වල යාන්ත්‍රික ශක්තිය මනින ඒකකයයි. DB ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් බෙදා හැරීමේ පුවරුව ප්‍රධාන විදුලි සැපයුම විවිධ පරිපතවලට බෙදාහරින පෙට්ටියයි. ELV එක්ස්ට්‍රා ලෝ වෝල්ටේජ් අතිශය අඩු වෝල්ටියතාවය මිනිස් සිරුරට හානි නොවන තරම් අඩු වෝල්ටියතාවන් 50 ACට අඩු සඳහා කියන නමයි. ඔන්න ඔය 30 තමයි හැම ඉලෙක්ට්‍රිකල් වැඩ්ඩෙක්ම දැනගෙන ඉන්න ඕනේ මූලිකම කරුණු ටික. මේවා ඔයා දැනගෙන හිටියානම් අනිවාර්යෙන්ම ඔයා වැඩකරුවෙක්. මේ 30න් කීයක් ඔයා දැනගෙන හිටියද කියලා පල්ලෙහායින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක වටිනවනම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් තාක්ෂණික දැනුම ඉගෙන ගන්න SL Skill Master subscribe කරලා තියාගන්න. මං වීඩියෝ එකක් දාපු ගමන් notification එන්න bell icon එකත් click කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. මම ඔබේ SL Skill Master. ජය වේවා!